අද මම කතා කරන්න යන්නේ iOS 26 වල එන අලුත් බැටරි සේව් කරන්න එහෙම නැත්නම් බැටරි හෙල්ත් එක එක්ස්ටෙන්ඩ් කරගන්න එන අලුත් ෆීචර්ස් කීපයක් ගැන. ඉතින් ලංකාවේ iPhone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්න තමයි බැටරි හෙල්ත් එක අඩු වෙන එක, ඒ වගේම බැටරි ටයිම් එක, බැටරි ලයිෆ් එක එක්ස්ටෙන්ඩ් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට අපි බලාපොරොත්තු වෙන හිටියා iOS 26 වලදී ෆීචර්ස් කීපයක් එයි කියලා. විශේෂයෙන්ම කතා කරොත් මේ බැටරි ඉන්ටෙලිජන්ස් කියන එක. ඉතින් බැටරි ඉන්ටෙලිජන්ස් කියන ෆීචර් එක හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් ඔයා ෆෝන් එක චාර්ජ් කරද්දි කොච්චර වෙලාවක් තව රිමේනින්ද කියලා 80%ට චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද, ඒ වගේම 100%ට චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද කියන එක. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා settings වලට ගියොත් iOS 26 run වෙන device එකකදී ඔයාගේ settings වල battery වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙතන last charge වෙච්ච වෙලාව සහ ඒකට කොච්චර තව රිමේනින් තියෙනවද කියන එක. ඉතින් ඔයා මේක ප්ලග් කරොත් මැෂින් එකට ඔයාලට පවර් සෝස් එකකට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ alerting system එක වෙනස් වෙලා තියෙනවා. alerting system එකේදී විශේෂයෙන්ම charging hold වුණොත්, විශේෂයෙන් heat එක වගේ දෙයක් නිසා charging hold වුණොත්, එහෙම නැත්නම් liquid වගේ දෙයක් නිසා charging hold වුණොත් ඒකත් ඔයාලට more information එක බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙතෙන්දී. ඉතින් මේකට පාවිච්චි වෙන්නේ underlying Apple Intelligence service එක. ඉතින් Apple Intelligence හරහා තමයි මේ battery intelligence කියන එක පාවිච්චි. නමුත් Apple මේක battery intelligence කියලාම rename කරලා නැහැ. මුතුවාට බලා ගන්න පුළුවන්. ඒ වගේම lock screen එකේදීත් ඔයා charge එකට දාලා තියෙන වෙලාවට බලා ගන්න පුළුවන් තව කොච්චර වෙලා යනවද මේක 80% වලට එහෙම නැත්නම් 100% වලට charge වෙන්න කියලා. මොකද මේ 80% කියන එක තියෙනවා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ charging limit කරගන්නත් 80% වලට. මොකද 80 to 100 තමයි battery extend කරගන්න ගොඩක් දෙනා use කරන්නේ 80 වලට තියාගෙන. ඒ වගේම ඔයා මොන හරි charging slow device charger එකක් පාවිච්චි කරන brick එක විශේෂයෙන්ම wireless charger එකක් පාවිච්චි කරන වෙලාවක ඒක MagSafe නෙමෙයි නම්, එහෙම නැත්නම් third party එකක් නම් ඒකෙදි charging slow නම් ඒකත් ඔයාලට මෙතන battery settings වලදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව battery usage එක, daily usage එකත් ගොඩක් descriptions එක්ක බලා ගන්න පුළුවන් තියෙනවා. කොයි apps වලින්ද වැඩිපුර battery පාවිච්චි කරලා තියෙන කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා iOS 26 final release එක වෙද්දී එහෙම නැත්නම් users ලාට මේක පාවිච්චි කරන්න එනකොට මේ battery intelligence කියන එක මීටත් වඩා තව enhance වෙලා තවත් features එක්ක එයි කියන එක. ඉතින් battery intelligence වල වෙන්නේ මේ විදිහට. ඊට අමතරව තවත් විශේෂයෙන්ම ආපු feature එකක් තමයි ඔයාලට power mode එක. මෙතෙන්දී තියෙනවා adaptive power mode කියලා. ඉතින් මේ adaptive power mode කියලා කියන්නේ මම කලින් කතා කරලා තියෙනවා low power mode එක කොහොමද වැඩ කරන එක. low power mode එකේදී වෙන්නේ විශේෂයෙන් ඔයාගේ device එකේ battery percentage එක 120ට වඩා අඩු වුණාට පස්සේ ඔයාට background services off කරන එක, ඒ වගේම display brightness ටිකක් අඩු කරන එක සහ ඒ වගේ දේවල් ටිකක් කරලා ඔයාගේ battery life එක චුට්ටක් වෙලා තියාගන්න. උදාහරණයකට සාමාන්‍ය විදිහට ඔයා පාවිච්චි කරොත් පැය භාගින් off වෙනවා නම් ඒක තව වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියාගන්න එක. battery life එක extend කරන එක තමයි මේ low power mode එකේදී basically උනේ. හැබැයි මේ adaptive power mode එක ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා intelligence පාවිච්චි කරලා තියෙන එකක් තමයි තියෙන්නේ. මෙතෙන්දි වෙන්නේ ගොඩක් වෙලාවට විශේෂයෙන්ම iOS 26 වලදී ඔයගොල්ලෝ දන්නවා liquid glass තමයි Apple ලගේ design language එක විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙදි GPU එක ගොඩක් වෙලාවට use වෙනවා. ඒ වගේම Apple Intelligence වගේ දේවල් underlying run වෙනකොට ඒවට ටිකක් NPU එක සහ CPU processing power එක ටිකක් වැඩිපුර යන නිසා ඒ දේවල් ඔයාට අඩු කරලා ඔයාට පුළුවන්කම තියෙනවා battery life එක ටිකක් extend කරගන්න. විශේෂයෙන්ම applications මොන හරි පාවිච්චි කරනවා නම් මේ කියපු දේවල්, එහෙම නැත්නම් විශේෂයෙන් කතා කරොත් graphics intense වගේ දේවල් තියෙනවා නම් ඒවා චුට්ටක් delay කරලා, එහෙම නැත්නම් ඒවට තියෙන ඒවයි ස්පීඩ් අප් එක චුට්ටක් අඩු කරලා ඔයාගේ battery life එකට priority එක දීලා ඒක extend කරගන්න එක තමයි මේ adaptive power එක තියෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඒකට iOS 26 run වෙන device එකකදී මේ විදිහට ඔයාට settings වලට ගිහලා battery ඇතුලේ තියෙන power mode කියලා එක, power mode වලින් මේ adaptive power කියන එක on කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා basically ඔයාගේ power මේක extend කරන්න. ඉතින් මේ ගොඩක් features වැඩ කරන්නේ අත්‍තරම මේ Apple Intelligence base features ගොඩක් වැඩ කරන්නේ iPhone 15 Pro සහ ඉතින් ඉහළ device වල. ඉතින් මේ දේවල් මෙහෙම වෙන එකේ එක පැත්තක අපිට predict කරන්න පුළුවන්කම තියෙනවා. Apple දැනට වැඩ කරන් යනවා කියලා තියෙනවා iPhone 17 Air කියලා version එකක්. එහෙම නැත්නම් slim version එකක්. ඉතින් ඒකෙදි battery එක තව චුට්ටක් battery physical capacity එක අඩු කරොත් මේ optimizing වලදී මේගොල්ලෝ සමහරවිට දැන් තියෙන level එකට ගෙන. ඉතින් ඔයා හිතන්නේ battery එකේ physical capacity එක අඩු කරලා device එක slim කරන එක හොඳයිද? ඒ වගේ එහෙම නැත්නම් දැන් තියෙන physical size එක තියාගෙන තවදුරටත් battery health එක optimizations තුලින් battery එක life එක එහාට ගෙනියන එකද හොඳ වෙන්නේ. ඉතින් ඔයාගේ idea එකත් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා Apple ecosystem එකේ ඉන්න නම් Apple device එක මොන හරි පාවිච්චි කරනවා නම් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ ඉක්මනට හම්බ වෙමු.